Hi friends, welcome to my kitchen by Fasa Sinhala. අද ඔයාලට කියලා දෙන්න යන්නේ වටලප්පන් රෙසිපි එක තමයි. අපේ අවුරුදු වලට සිංහල යාළුවන්ට වටලප්පන් දෙනකොට යාලා කියනවා මුස්ලිම් අය හදන වටලප්පන් මාර රහයි කියලා. එතකොට ඒ විදිහටම අද දැන් කියලා දෙනවා. එතකොට ඔයාලට ගෙදර හදාගන්නත් පුළුවන් නැත්නම් බිස්නස් විදිහටත් මේක කරන්න පුළුවන්. අද නම් කියලා දෙන්න යන්නේ හකුරු වලින් තමයි. කිතුල් හකුරු තමයි වඩාත් හොඳයි. හැබැයි හැමතැනම කිතුල් හකුරු එහෙම ලැබෙන්න චුට්ටක් අමාරුයිනේ. එතකොට ඔයාලට ලැබෙන අර කෙට හකුරු වලින් මේක හදාගන්න පුළුවන්. කෙට හකුරු නැත්නම් සමහර තැනවල කුඩු හකුරුත් ගන්න පුළුවන්. ඒක වඩාත් හොඳයිනේ මේකට වැඩිය. මේක පොඩි කෑලි වලට මේ වගේ කපලා දිය කරගන්න ඕන. වතුර ගොඩාක් එහෙම දාන්න ඕනේ නැහැ. 2 tablespoon විතර ඇති. දැන් ඉතින් මේ වගේ ගානට ගින්දර තියලා දිය කරගන්න ඕන. දැන් මේකටම ඔයාලට එනසල් කුරුඳු පොතු ඒ වගේ ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා කුඩු විදිහට පවුඩර් විදිහට පාවිච්චි කරොත් ලාස්ට් ඔයාලට දාන්න පුළුවන්. මම නම් එහෙමයි දාන්නේ කුඩු කරලා තමයි දානවා. ඒ නිසා ලාස්ට් අර කෝපයට තමයි කුරුඳු පොතු ඊට පස්සේ එනසල් කුඩු දානවා. දැන් අපි වටලප්පම් හදනකොට ගන්න ඔක්කොම හකුරු කලර් එච්චර නෑනේ. මේක තමයි ටිප් එකක්. මොකද දැන් වටලප්පන් එහෙම බලනකොට දැන් ආස හිතන්න ඕන මේක කන්න ඕනි කියලා. ඒකට මුලින්ම රීසන් වෙන්නේ ඒ කලර් එක තමයි. ඒ කලර් එක එන්න අනිවාර්යයෙන්ම හකුරු ඒ පාටටම තියෙන්න ඕන. හැබැයි අපේ දැන් ලංකාවේ හැමතැනම මේ වගේ හකුරු ගන්න බෑ. ඒ නිසා මේ වගේ පොඩි ප්‍රමාණයට සීනි එකතු කරලා ඒක කැරමල් කරලා මේ වගේ පාට ගන්න ඕන. සීනි නම් කැරමල් කරන විදිහ ඔක්කොම දන්නවනේ. දැන් මේ ස්ක්‍රීන් එකකින් මම මෙෂර්මන්ට්ස් ඔක්කොම දෙනවා. ඒ ගානට මෙහෙම හැදුවොත් ඔයාලට හොඳම හොඳ වටලප්පම් එකක් හදාගන්න පුළුවන්. දැන් මේක එහෙමම තියන්න. දැන් මෙහෙමයි සීනි ටික මේ වගේ හොඳ රන්වන් පාටට කැරමල් වුණාට පස්සේ තමයි වතුර චුට්ටක් එකතු කරගන්න ඕන. ඒක හොට් වෝටර් වෙන්න ඕන. උණු වතුර වෙන්න ඕන. එතකොට තමයි අර පාට එහෙමම තියෙයි. ඊට පස්සේ මේ වගේ කලවම් කරලා ඒක එහෙමම තියලා මම නම් වටලප්පම් වලට කුරුඳු පොතු ඊට පස්සේ එනසල් දානවා. සමහර අය කුරුඳු පොතු දාන්නේ නැහැ. ඔයාලට කැමති නැත්නම් ඒක අයින් කරගන්න පුළුවන්. මේ ටික මේ වගේ පෑන් එකකින් ඩ්‍රයි රෝස්ට් කරලා ඊට පස්සේ කුඩු කරලා ගන්න. එතකොට අර සුවඳ තියෙනවනේ. මේ ස්පයිසස් එකතු කරනකොට නම් සමහර අය ගොඩාක් ස්පයිසස් එහෙම දානවා. සමහර අය දාන්නම නැහැ. මම නම් මේ දෙක විතරයි පාවිච්චි කරන්නේ. මාර සුවඳයි. ඉතින් මේ වගේම try කරලා බලන්නකෝ වටලප්පන්. දැන් බිත්තර එහෙම එකතු කරනකොට එක ගාන තමයි එකතු කරගන්න ඕන. මොකද නරක් වෙච්ච බිත්තර එහෙම තිබ්බනම් ඔක්කොම නාස්ති වෙනවනේ. ඒ නිසා මේ වගේ කරගන්න. ඒකින් ඉම්පෝටන්ට් ටිප් එක තමයි අර බිත්තරින් තියෙන සුදු පාටට කෑල්ලක් තියෙනවනේ. ඒකට නම් අපි දෙමළෙන් පිලාල් කියනවා. සිංහලෙන් මොනවද කියන්නේ කියලා මම නම් දන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම අයින් කරගන්න ඕන. එතකොට අර බිත්තර වලින් එන සුවඳ නැති වෙනවා. අනිවාර්යයෙන්ම මේ සුදු පාට කෑල්ල අයින් කරලා තමයි ඇඩ් කරගන්න ඕන ලොකු බෝල් එකට. අර කෑල්ල මම zoom කරලා පෙන්නනවා ඔයාලට. එතකොට තේරුම් ගන්න පුළුවන් නේ. අනේ මම එහෙම සිංහලෙන් කතා කරනකොට ගොඩාක් වැරදි ඇති. ඒ වගේ තියෙනවා නම් සමා වෙන්න. කොහොම හරි මම කියන දේවල් ඔයාලා තේරුම් ගත්තා නම් එච්චරයි නේද? බිත්තර මම නම් ගත්තේ මීඩියම් සයිස් වලින් 6ක් ගත්තා. ඔයාලා ලොකු සයිස් බිත්තර ගන්නවා නම් 5ක් විතර ඇති. සමහර දවස්වල නම් බිත්තර අඩු ගානට දෙනවනේ. අඩු වෙනවා. මිල අඩු වෙනවා. සමහර දවස්වල නම් මිල වැඩි. ඒ අඩු දවස්වල නම් ඔයාලට හොඳට වටලප්පම් හදලා කන්න පුළුවන්. ඒ නිසා තමයි මේ රෙසිපි එක මම ෂෙයා කරේ. ඔන්න මම කියනවා තව ඉම්පෝටන්ට් ටිප් එකක් තමයි බිත්තර මේ වගේ බීට් කරනකොට අනිවාර්යයෙන්ම මැෂින්ස් එහෙම යූස් කරන්න මෙපා. මැෂින්ස් එහෙම යූස් කරත් තමයි බිත්තර නිකන් පිටි වගේ එනවා. ඒ වගේ එන්න හොඳ නෑ. හෝල්ස් තියලා එහෙම ලස්සනට එහෙම එන්න ඕනනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ ෆෝක් ස්පූන් වලින් ගහ ගන්න ඕන. නැත්තම් අත වලින් හරි කමන්නේ. අතට ග්ලව්ස් එකක් දාලා අත් වලින් එහෙම බීට් කරගන්න පුළුවන්. මේ වගේ ලොකු වෙලාවක් නැහැ. මිනිත්තු 3ක් විතර 4ක් විතර මේ වගේ බීට් කරත් ඇති. ඒ අතරතුර පොල් කිරි හොඳට ඒකට කියන්නේ මිටි පොල් කිරිද? තික් කොකොනට් මිල්ක් චුට්ටක් දාන්න ඕන. සීනි දාගන්න ඕන. ඊට පස්සේ අපි හදලා තිබ්බනේ මේ කැරමල් එක, සීනි කැරමල් එක. ඒකත් දාලා මේ වගේ බීට් කරගන්න. ඔයාලට අත පාවිච්චි කරගන්න පුළුවන්. නැත්තම් ෆෝක් ස්පූන් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි ගොඩ වෙලාවට මේ වගේ ගහගන්න එපා. එතකොට අර ටෙක්ස්චර් එක නැති වෙනවා වටලප්පම් වලින්.
එතකොට පාට බලන්න මේ වගේ ඔක්කොම කලවම් කරාට පස්සේ මේ වගේ පාට තමයි එන්න ඕන. මීට වැඩිය තිබ්බොත් එහෙම කළු පාටට වගේ එනවා. අඩුවෙන් තිබ්බොත් පාට නෑ වගේ අර කන්න හිතෙන්නේ නෑනේ අපිට පාට නැති වුණාම ඒ වගේ එනවා. එතකොට ලාස්ට් තමා දාන්න ඕන එනසාල් ඊට පස්සේ කුරුඳු පොතු කුඩු ටිකක් දාලා ඔක්කොම කලවම් කරලා අනිවාර්යයෙන්ම මේක ෆිල්ටර් කරගන්න ඕන. එතකොට ඒකින් තියෙන මොනවා හරි අර දැන් අපි එනසාල් කුරුඳු පොතු ඒ වගේ දැම්මනේ ඒකින් පොඩි කෑල්ලක් තියෙනවා නම් නැත්තම් බිත්තර වලින් තියෙන මොනවා හරි තියෙනවා නම් ඒක ඔක්කොම ෆිල්ටර් වෙලා එනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆිල්ටර් කරගන්න. ඊට පස්සේ මම නම් ගත්තේ මේ වගේ ෆොයිල් කප්ස් ටික තමයි. දැන් ඔයාලා බිස්නස් විදිහට කරනවා නම් කඩේ වලින් තියෙනවා වටලප්පන් කප් එහෙමම තියෙනවා. එතකොට මේ වටලප්පන් කප්ස් වලින් ඔයාලට ගන්න පුළුවන් ඒක තම්බ ස්ටීම් කරගන්න පුළුවන් කප්ස් ටික තමයි තියෙනවා. ප්ලාස්ටික් වලින් ස්ටීම් කරගන්න පුළුවන් විදිහට තියෙන හොඳ ප්ලාස්ටික් කප්ස්. එතකොට ඒක ගන්න පුළුවන් ඔයාලට. මම නම් ගත්තේ මේක ගෙදර තිබ්බේ ඒ නිසා ගත්තා. කප් එක ෆුල් පුරවන්න නැතුව මේ වගේ ගානට ෆිල් කරලා ඊට පස්සේ ෆොයිල් එකකින් මේ වගේ මේ වහ ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා දැන් ස්ටීමර් වලින් ස්ටීම් කරනවා නම් ඒ ස්ටීම මූඩිය තියෙනවනේ ඒකට ලොකු ටවල් එකක් වගේ ඔතා ගන්නත් පුළුවන්. ඊළඟ ඉම්පෝටන්ට් ටිප් එක තමයි දැන් ඔයාලා මේ වගේ ෆොයිල් එකකින් වැහුවොත් කමක් නැහැ. අනිවාර්යයෙන්ම මේ වගේ ඒකට හෝල්ස් දාන්න ඕන. එතකොට තමයි වටලප්පන් නිකන් පිම්බෙලා හොඳට ලස්සනට අර ටෙක්ස්චර් එකට එනවා. නැත්තම් ඔයාලා නිකන් එහෙම වහලා තිබ්බොත් අර ටෙක්ස්චර් එක එච්චර ඒ ගානටම එන්නේ නැහැ. හැබැයි මීට වැඩිය ඔයාලට ලේසි මම මුලින්ම කිව්ව විදිහට ස්ටීමර් මූඩි එකට මේ ටවල් එකක් ටයි කරගන්න පුළුවන් වුණා නම්. ඊළඟ අනිත් ටිප් එක තමයි වටලප්පම් හදනකොට අනිවාර්යයෙන්ම ගින්දර මීඩියම්ට වැඩිය තියන්න ඕන. වතුර හොඳට උණු වෙලා තියන්න ඕන. උණු වෙලා කියන්නේ බොයිල් වෙන්න ඕන හොඳට. දැන් බිස්නස් විදිහට කරනකොටත් ඔයාලා ෆොයිල් එකකින් වහගෙන ඉන්න වෙලාවක් නැහනේ. ඒ නිසා මම කිව්වා වගේ අර මූඩියට ඒ වගේ ටයි කරගන්න ටවල් එකක්. එතකොට අර වතුර එහෙම වැටෙන්නේ නැහනේ වටලප්පම් වලට. වතුර වැටුනොත් අර පාට නැති වෙනවා. නිකන් සුදු පාටට වගේ ඒ වගේ තියෙනවා හොඳ නැහනේ. ඒ නිසා තමයි ඒ වගේ කරගන්න ඕන. වටලප්පම් එක කොහොමත් මේ වගේ ගානට හැදුවොත් මිනිත්තු 30ක් ඉඳලා 45 වෙනකන් තම්බ ගත්තොත් ඇති. හැබැයි ලොකු කෝපයට වගේ කරනවා නම් පැයක් විතර කුක් කරගන්න ඕනේ. එතකොට තමයි වටලප්පම් හොඳට එනවා. මම නම් දරලිපේ තමයි වටලප්පම් හදනවා. දැන් ගෑස් එකකින් ඔයාලා හදනකොට ගින්දර චුට්ටක් වැඩි කරලා තියන්න. වැඩි කරලා තියෙනකොට තමයි වටලප්පම් අර ටෙක්ස්චර් එක හොඳට එනවා. මේවා ඔක්කොම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් වලින් තමයි. දැන් මුල එහෙම පොඩි කාලේ එහෙම මම වටලප්පම් හදනකොට අර ටෙක්ස්චර් එක මට එන්නේ නැහැ. එතකොට ආය හදලා එක්ස්පීරියන්ස් වෙලා වැරදි එහෙම කරෙක්ට් කරලා තමයි දැන් මට වටලප්පම් හොඳට හදාගන්න පුළුවන් වෙනවා. මේක නම් මම කිව්වා වගේ මිනිත්තු 30 ඉඳලා මිනිත්තු 50 වෙනකොට ඔයාලට පුළුවන්. මම කිව්වනේ අර මූඩියට මේ වගේ යොදා ගන්න පුළුවන් කියලා. ඒක තමයි කරලා පෙන්නනවා. මේ වගේ කරනවා නම් ඔයාලට ලේසි කියලා තමයි මේ ක්ලිප් එක මම ඇඩ් කරේ. එතකොට එච්චරයි බලන්නකෝ අපේ වටලප්පම් හොඳට ලෑස්ති වුණා. ඉතින් කන්න තමා ඕනි ජූසි විදිහට අර පාට බලන්න ටෙක්ස්චර් බලන්න ඔක්කොම හොඳට තියෙනවා. ඔයාලට බිස්නස් විදිහට කරගන්න පුළුවන් නම් මාර හොඳයිනේ. try කරලා බලන්න. ස්ක්‍රීන් වලින් මම මෙෂර්මන්ට්ස් ඔක්කොම දීලා තියෙනවනේ. ඒ මෙෂර්මන්ට්ස් වලටම කරොත් ඉතින් වටලප්පම් වැරදි වෙන්නේ නැහැ. හදලා බලන්න. thanks for watching. අපෙන් ඔයාලට ගෙදර හදන පියෝ හෝම්මේඩ් මසාලාස් ඔක්කොම ගන්න පුළුවන්. ඒත් එක්ක බිරියානි මසාලා සත්තු මව් කියන හෙල්ත් මික්ස් ඊට පස්සේ අපේ හයි ඩිමාන්ඩඩ් ප්‍රොඩක්ට් එක තමයි අපේ හෙයාර් ඔයිල් ඊට පස්සේ මන්ජිස්ටා සෝප් කියලා ඔක්කොම නැචරල් විදිහට no chemical no preservatives විදිහට ගන්න පුළුවන්. ඔයාලට ඕනි නම් ඔන්ලයින් ඕඩර්ස් මේ නම්බර් එකට WhatsApp එකකින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. කොළඹ කුරුණෑගල ඉන්න අයට මේ ස්ටෝර්ස් වලින් ගන්න පුළුවන්. Thanks for watching.